ජෝනානවේශයෙන් වංචකමානය සජ්ජ සදෘශහීන වශයෙන් තෙවදෑරුම් වූ මේ මානය බොහොසෙයින් පහළවනුයේ ජෝනානයේ ආකාරයෙන්. සෙජ්ජමානයාගේ වශයෙන් තමා උසස් කොට ගත්තා වූ තැනැත්තාට වැටහෙනුයේ හිස් හැඟීමක් මානයක්. වශයෙන් නොව සත්‍ය වශයෙන් ඇත්තා වූ තමාගේ උසස් බව පිළිබඳව තමාට ඇති වූ දැනීමක් ලෙසටය. යමක ඇති සැටිය දැනීම ජෝනානය බැවින් තමා කෙරෙහි ඇති වූ ඒ තමා උසස්ය යන හැඟීම මානය. යයි ඔහුට කෙලෙසකින්වත් නොවැටහෙන්නේ. හෙතෙම තමා කෙරෙහි මානයක් ඇති බව නොපිළිගන්නේ. රැවටුන වූ ඔහුට තවදුරටත් ඒ ගැන කල්පනා කරතහොත් නොයෙක් ආකාරයෙන් නොයෙක් හේතු උදාහරණ සහිතව තමාගේ උසස් බවම පෙනෙන්නේ. එයින් හේ වඩාත් රැවටෙන්නේ. රැවටුනා වූ හෙතෙම කිසිවකුට ගරු කරන්නට නැමෙන්නට නොකැමති වන්නේ. තමාට වඩා දැනුම ඇති අනෙකකු ඇති බව නොපිළිගන්නා. හේ කිසිවකුගේ කීමක් අනෙකකු ඇති බව නොපිළිගන්නා. කිසිවකුගේ කීමක් කලවාදයක් අනුශාසනාවක් නොපිළිගන්නේ. එපමණකුත් නොව තමාගේ ඇඳුම් පැළඳුම් කෑම්බීම් සිරිත් විරිත් යන ආදිය අන් සැමටම වඩා උසස් කොට සිතන්නේ. ඒවායේ නොමනා තැන් වෙනස් කරන්නටවත් සල්පයක්වත් අනුන් අනුකරණය කරන්නටවත් නොකැමති වන්නේ. එයින් ඔහු දියුණුවට නොපැමිණෙන සෑම කල්හිම ඒ තත්ත්වයේම සිටින කෙනෙක් හෝ වඩාත් පිරිහෙන කෙනෙක් හෝ වන්නේ. සදෘශමානයට රැවටුන තැනැත් අද තමා අංයයන් හා සමතංහි තබා සිතමින් සිජ්ජමානකාරයා සේම පිළිපදින්නේ. හේනමානය ඇති තැනැත්තාහට පෙනෙනුයේද. එය තමාට ඇති වූ හිස් හැඟීමක් මානයක් සැටියට නොව සත්‍ය වශයෙන් ඇත්තා වූ තමාගේ හීනත්වය පිළිබඳ ඇති වූ දර්ශනයක් හෙවත් ජෝනානයක් සැටියට. හීනමානය ඇති දැනැත්තා නිතරම අනුන්කවන්න තවන ගරු නොකළ යුත්තන්ට දගරු කරන කෙනෙකි. එයින් ඔයිචිත වූ තැනැත්තේ උසස් වන්නට සිතා තමා විසින් උසස් යයි සලකන අනුන් අනුකරණය කරන්නෙක් වන්නේ. අනුන් කරන සැටි බලායට අනුව කතාව කෑමබීම ඇඳුම සිරිත විරිත පවත්වන්නට උත්සා කරන්නෙක් වන්නේ. අනුන් අනුකරණය කළ යුතු තැනදී එසේ නොකිරීමය සෑම තැනදීම අනුන් අනුකරණය කිරීම යන මේ දෙකම පරිහානියට හේතු. මානයකා කෙරෙහිත් ඇති නමුත් සෑම දෙනම වාගේ කියනුයි. ඒ අංගයන්ට ඇති බව හා තමන්ට නැති බවය. ඔවුන් එසේ කියනුයේ වංචාවකට නොව තමන්ගේ මානය තමන්ට නොවැටහෙන බැවිනි. නොවැටහෙනුයේ නිතරම වාගේ අන්‍යවේශයකින් පහළවන බැවිනි.